දැන් එතකොට පුතා ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච ගමන් දොස්තර විභාගෙත් ලියන්නේ. අයියෝ ලෙවල් සිට්ටි කෑලි. අම්මට සිරි පුතා එහෙමද? එච්චරද අම්මගෙන් ඉල්ලුවේ? නෑ ඉතින් සුදු දෝණිය ගෙදරනුත් එන්නේ කිව්වා. ශිෂ්‍යත්වය ඉවරලා වෙඩින්නේ කතා කරගන්න. ඉතින් ටැටුවක් ගහනවා දෝණි මගේ පණ කියලා. පපුව. පොඩ්ඩක්වත් අමාරු ප්‍රශ්නයක් තිබුණේ නැද්ද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි පොඩ්ඩක් අමාරුයි. ඉතින් ළමයි මට කියන්න කොන්න ශිෂ්‍යත්වය ඉවරයි. ඔය විභාගේ කොහමද ලේසිද? නෑ බය වෙන්න එපා, ලැජ්ජ වෙන්න එපා. හැමෝටම බලන්න කියන්න. මොකද හැමෝම බලන් ඉන්න වෙලාවේ ලේසිද විභාගේ අමාරුයිද මොන වගේද වාට දැනුනේ කියලා පොඩ්ඩක් කියන්න බලන්න. උට්ටල් ලේසි මාමේ. දැන් එතකොට විභාගේ පාස් වෙයිද? දැන් එතකොට ළමයා කියන්නකෝ බලන්න අම්මා පාස් වුණොත් මොනවද අරන් දෙනවා කිව්වේ? මාව සත්තුවත් එක්ක යනවා කිව්වා. පාට පැස්සලා අරන් දෙනවා කිව්වා. ටොපි චොකලට් උත් අරන් දෙනවා කොහමද? ඒ කියන්නේ අනිවාර්යෙන් පාස් වෙයි නේද? ඔව් මාමේ දැන් පොඩ්ඩක් නිදහස් එක්කනේ කාටුන් බලන්නත් පුළුවන් මට. හරි පුතා ඔන්න 2026 ශිෂ්‍යත්වය කොහොමද ඔයාලට මේ පාර දෙනුනේ? අයියෝ අංකල් මං ඇස් පියන් ලිව්වේ ඕ. ඒ කියන්නේ විභාගේ ලේසි? ලේසි කියන්නේ ඉතින් සිප්පි කෑලි. ළමයාට ලකුණු කීයක් වගේ තියෙද මේ පාර විභාගෙට? ලකුණු ඉතින් 400 නම් ෂුවර් තමයි. 400ක් 200 නේද බලන්නේ? අයියෝ මේ විභාග හොඳයි පොඩි උන්ට මට 400 ෂුවර්. මොකද මං එක ප්‍රශ්නෙට උත්තර දෙක ගානේ ලිව්වා. ඒ කියන්නේ පුතා අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න හදන්නේ නේද? අයිලන්ඩ් රෑන්ක් ඒ මොනවාද ඒ? ඇස්කැරේ වීච් මන් දන්නේ වර්ල්ඩ් රෑන්ක් එක වර්ල්ඩ් රෑන්ක් එක. ඒ කියන්නේ පොඩ්ඩක්වත් අමාරු ප්‍රශ්නයක් තිබුණේ නැද්ද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි පොඩ්ඩක්. පළවෙනි දෙවෙනි එක නැතිනම් නතින් තමයි. ඒ කියන්නේ දැන් නිදාස් නේද? මොන නිදාස්ද? මං දොස්තර විභාගයට පාඩම් කරන්න ඕන. නැත්තම් ඒක පේලෙනෝනේ. දැන් එතකොට පුතා ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච ගමන් දොස්තර විභාගෙත් ලියන්නේ. අයියෝ ලෙවල් සිප්පි කෑලි. ශිෂ්‍යත්වයේ ලියපු මට මේ ලෝකේ ඕන දෙයක් ලේසි අංකල්. එතකොට පුතා මොනවද අම්මෙන් ඉල්ලුවේ විභාගේ පාස් වෙනවට පස්සේ? දැන් ඉතින් Facebook ගිහිල්ලා සුපිරි කට් පාරක් ගහලා දැන් ඉතින් ටැටුවක් ගහනවා දෝණි මගේ පණ කියලා පපුවේ. අම්මට සිරි පුතා එහෙමද? එච්චරද අම්මගෙන් ඉල්ලුවේ? නෑ ඉතින් සුදු දෝණිය ගෙදරනුත් එන්නේ කිව්වා. ශිෂ්‍යත්වය ඉවරලා වෙඩින්නේ කතා කරගන්න. හොඳයි අංකල් කෝල් එකක් එනවා. අයියෝ සුදු දෝණි ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. අපේ ගෙදරින් ඕකල්ලා ගෙදර එනවා කිව්වා. රංචු අපිට විපාංග සිප්පි කෑලි ඔට්ටු ඔට්ටු ලකුණු නම්බයිසි දැන් ඉතින් ටැටුවක් ගහනවා